සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද අපි බලන්න යන්නේ වෙබිනාර් එකේ A of light එක blink වෙන error එක lithium ion battery program කිරීම මගින් නිවැරදි කරගන්නේ කොහොමද කියලා. මේකට හේතු ගණනාවක් තියෙනවා. අද අපි බලන්නේ lithium ion battery program කිරීමෙන් කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියලා. හරි, අපි යන් වීඩියෝ එකට. ඉස්සෙල්ලාම වාහනේ ස්කෑන් කරගන්න ඕනේ. ඔයගලන්ට පේනවා A of light එක blink වෙනවා. අපි බලමු මොකක්ද එන error code එක කියලා. P137 B auxiliary power module voltage high. මේක තමයි error එක. දැන් අපි බලමු මේක නිවැරදි කරගන්නේ කොහොමද කියලා. මුලින්ම passenger පැත්තේ seat එක මේ වගේ උඩට උස්ස ගන්න. ඊට පස්සේ එතන යට tray එකක් තියෙනවා. ඒකත් ඉවත් කරගන්න. මේක තමයි අපේ lithium ion battery එක Wagoner 44S රථේ. මේ උඩ කව එකත් හිමින් සැරේ ඉවත් කරගන්න. ඊට පස්සේ ඔයගලන්ට පේන්න තියෙනවා පොඩි ප්ලාස්ටික් ක්ලිප් දෙකක් වයර් දෙක වහලා තියෙනවා. එතනින් තමයි වයර් දෙක සවි වෙලා තියෙන නට් දෙක තියෙන්නේ. ඒ ක්ලිප් දෙකත් හිමීට ඉවත් කරගන්න ඕනේ. හරි. දැන් අපි මේ තියෙන ඉතිරි ක්ලිප් ටිකත් ගලව ගමු. ක්ලිප් දෙක ගලවන්න. ඊට පස්සේ 10 T එකක් අරගෙන මේ නට් දෙක අපි ගලව ගන්න ඕනේ. මේක ගලවන්න කලින් හොඳට මතක තියාගන්න ඉස්සරහා තියෙන 12 watt බැටරි එකේ ග්‍රවුන්ඩ් ලයින් එක ගලවන්න. මොකද මේ සුදු පාට ටේප් එක ගහලා තියෙන වයර් එකට 12 watt සප්ලයි එකක් එනවා. මේක ග්‍රවුන්ඩ් එකත් එක්ක ෂෝට් වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා 12 watt බැටරියේ ග්‍රවුන්ඩ් වයර් එක මුලින්ම ගලවන්න. ඒක මට කියන්න අමතක වුණා. ඊට පස්සේ බැටරිය බොඩි එකට සවි වෙලා තියෙනවා 10 එන 3කින්. ඒ එන 3 මෙතන උඩ එක ඇණයක් තියෙනවා. පල්ලෙහා එන දෙකක් තියෙනවා. ඒ එන ටිකත් ගලවලා මෙතන එන දෙකක් තියෙනවා පේන්න. ඔක්කොම එන 3යි තියෙන්නේ. ඒ එන 3 ගලවලා අපිට බැටරිය එළියට ගන්න පුළුවන්. එක අතකින් වැඩ කරන්න එක අතකින් කැමරාව අල්ලන් ඉන්නේ. ඒකයි ටිකක් අමාරු. හරි, එන ටික ගලවලා ඉවරයි. අපි දැන් බැටරිය එළියට ගමු. මේ වගේ බැටරිය එළියට අරගෙන අපි අපේ ටෙස්ට් බෙන්ච් එකට අරන් ගිහින් බලමු අපි ඉතිරි වැඩ ටික කොහොමද කරන්න කියලා. හරි. දැන් මෙතන තව මල් ඇන 4ක් තියෙනවා. මේකේ උඩ ප්ලාස්ටික් කව එක අයින් කරගන්න. මේ මල් ඇන 4 ගලවන්න. හරි, ඒ ඇන 4 ගලවලා මේ ප්ලාස්ටික් කව එක නිකම්ම උඩට උස්සන්න තියෙන්නේ. එකම ගැලවිලා එනවා. එන ආකාරයෙන් උඩට උස්සලා ගලව ගන්න.
මේක තමයි අපේ PCB එක. මේක මුලින්ම කරන්න ඕනේ පිරිසිදු කරගන්න එක. මේක නම් හොඳටම පිරිසිදුව තියෙන්නේ. ඒක නිසා මම පිරිසිදු කරන්නේ නැහැ. ඕගොල්ලෝගේ බැටරිය පොඩ්ඩක් බලන්න දූවිලි තිබුණොත් පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මල්ටිමීටරය අරගෙන කළු පාට ප්‍රොබ් එක ග්‍රවුන්ඩ් කරලා රතු පාට ප්‍රොබ් එක බැටරියට තියලා බලමු අපි වෝල්ටේජ් එක කීයක් තියෙනවද කියලා. 12.4ක් තියෙනවා. මේක 12.4ක් ඇති. නමුත් 12.5ට වැඩියෙන් තියෙනවා නම් තමයි හොඳ. ඒ නිසා අපි බැටරිය පොඩ්ඩක් charge කරගමු. මම මේ charger එක සම්බන්ධ කරලා තියෙන්නේ. මේ ආකාරයට බැටරිය 12.5ට පොඩ්ඩක් වැඩි වෙනකන් charge කරගන්න ඕනේ. හරි බැටරිය charge කරගෙන ඉවරයි. අපි දැන් කරන්න ඕනේ MCU එක අපිට රීඩ් කරගන්න අවශ්‍යයි. ඒකට අපි මේ වගේ මේකේ තියෙන පොයින්ට් එකට වයර් පාස්සගෙන ප්‍රෝග්‍රෑමර් එක කනෙක්ට් කරගන්න ඕනේ. මේකට ඩයග්‍රෑම් එකක් තියෙනවා. මගේ නම්බර එකට කෝල් එකක් දෙන්න අවශ්‍යයි ඩයග්‍රෑම් එක දෙන්නම්. මේ විදිහට අපි දැන් මේ PCB එකට වයර් ටික පාස් ගන්න ඕනේ. මේකට ටිකක් හොඳ බෞද්ධයක් ඕනේ. සිහින් ටික ගොඩක් ළඟ තියෙන නිසා පින් ටික මේකට ටිකක් හොඳ බෞද්ධයක් ඕනේ. DC බෞද්ධයක් ගන්න. පැසෙන මදි වගේ නම් පොයින්ට් එකට ඊයන් ටිකක් නැවත තියාගන්න ඕනේ. ගොඩාක් ඊයන් තියන්න යන්න එපා. මොකද පොයින්ට් ළඟ තියෙන නිසා අනිත් ඒවා ගෑවිලා ෂෝට් වෙන්න පුළුවන්. ඒක නිසා අවශ්‍ය ප්‍රමාණයට විතරක් තියාගන්න. හරි දැන් අපි වයර් ටික පාස් කරගෙන ඉවරයි PCB එකට. දැන් අපි මේක ප්‍රෝග්‍රෑමර් එකට කනෙක්ට් කරගෙන අපි බලමු ඉතිරි ටික කරන්නේ කොහොමද කියලා. මම මේක ප්‍රෝග්‍රෑමර් එක iProg එකක්. iProg එකේම අර කනෙක්ටර් එකක් තියෙනවා වයර් ටික තියෙන. අපි බලමු දැන් කම්පියුටර් එකට කනෙක්ට් කරගෙන කොහොමද මේකේ වැඩේ කරන්න කියලා. අපි දැන් ප්‍රෝග්‍රෑම් එක ඔන් කරගමු. අපි මුලින්ම කරන්න ඕනේ මේකේ MCU කියන ටැබ් එකට යන්න ඕනේ. මොකද මේකේ MCU එකක් තමයි තියෙන්නේ. MCU ටැබ් එකට ගිහිල්ලා ඒක යටතේ තියෙන NEC කියන ටැබ් එකට යන්න ඕනේ. මොකද මේකේ IC එක NEC කියන බ්‍රෑන්ඩ් එකේ IC එකක් තියෙන්නේ. ඊට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ මේක දැන් අපිට නිවැරදිව ප්‍රෝග්‍රෑමර් එකත් එක්ක සම්බන්ධ වෙලාද කියලා දැනගන්න ඕනේ. ඒකට අපිට මෙතන තියෙනවා V850 ටූල් කියලා. එතෙන්ට ගිහින් මෙතන තියෙන මේ රීඩ් චිප් සිග්නේචර් කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා චිප් එකේ තියෙන ඩීටේල්ස් ටික ඔක්කොම මෙතන වැටෙනවා.
ඊට පස්සේ ඔයාලට පේනවා එතන ඩිවයිස් කියලා තියෙන චිප් එකේ නම්බර් එක. එතකොට අපි මේ නම්බර් එකට අදාළ ෆයිල් එක නැවත මෙතනින් තෝරගන්න ඕනේ. හරි අපේ ෆයිල් එක තියෙන්නේ V850 ISFX3 කියන එකේ 70IF3370. මෙන්න මේ කියන ෆයිල් එක අපි තෝරගන්න ඕනේ. හරි ඒක තෝරගෙන ඒක තෝරගත්තට පස්සේ මේ විදිහට එනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ අපි මේකේ රයිට් කරන්නේ data flash එක විතරයි. හරිද? කෝඩ් ෆ්ලෑෂ් එකට අපි අතවත් තියන්නේ. මේ කෝඩ් ෆ්ලෑෂ් එක අපි අතින් මොනවා හරි වුණොත් මේ බැටරිය වැඩ කරන්නේ නැතුව යනවා. ඒ නිසා අපි මේකේ data flash කියන එක සිලෙක්ට් කරලා එතන operating on කියන එකේ data flash එක සිලෙක්ට් කරලා අපේ voltage එක 5 volt ම තියන්න. verify tick එක අයින් කරන්න. අනිත් ඒවා මේ විදිහටම තියලා අපි කරන්න ඕනේ මේ ප්‍රෝග්‍රෑමර් එකේ තියෙන ඔක්කොම ටික සිලෙක්ට් කරගන්න ඕනේ. අපි control A ගහලා ඔක්කොම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ right click කරලා මෙතන fill කියන එකට ගිහිල්ලා අපි මේ ඔක්කොටම 0 කියලා දෙන්න ඕනේ. එතකොට අපි බිඳුව type කරලා okay කරපුවාම මේ ටික ඔක්කොම 0 වෙනවා. දැන් ඔයගලන්ට පේනවද රතු පාටිය ඔක්කොම 0 වුණා. ඊට පස්සේ තමයි අපි මේක right කරගන්නේ. දැන් අපි ආයි බලන්න data flash කියන එකද තෝරලා තියෙන්නේ කියලා බලලා අපි right කියන එක දෙනවා. ආයි අහනවා right කරන්නද කියලා එකක් yes දෙන්න. හරි දැන් අපේ MCU එක right වෙනවා. හරි අපේ MCU එක right වෙලා ඉවරයි. result එක done කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ successful right වෙලා තියෙනවා. දැන් අපි නැවතත් බැටරිය ප්‍රෝග්‍රෑමර් එකෙන් ගලවගෙන බැටරිය සවි කරමු. ඉස්සෙල්ලාම උඩ පියන සවි කරන්න තිබිච්ච විදියට එන 4 දාන්න. අපි දැන් මේ එන 4 තද කරගෙන බැටරිය නැවත වාහනයට සවි කරගමු. හරි දැන් අපි බැටරිය වාහනයට නැවත සවි කරගමු. මුලින්ම අපි බැටරිය හරියට ලයින් කරගෙන බොඩියට සම්බන්ධ වෙලා තිබිච්ච ඇන තුන ඉස්සෙල්ලා දාගෙන ඉමු.
හරි ඊට පස්සේ අපි දැන් බැටරිය බොඩියට හයි කරගෙන ඉවරයි. අපි ඊට පස්සේ මේ වයර් දෙක සම්බන්ධ කරන්න ඕනේ. සුදු පාට ටේප් එක තියෙන වයර් එක ඉස්සලා සම්බන්ධ කරන්න. ඒකේ ලොක් දෙකක් තියෙනවා. ඒ ලොක් දෙක හරියටම එතන හිල් වලට වැටෙන්න තියලා නට් දෙක දාගමු. නට් දෙකත් හොඳින් සවි කරගන්න. හරි ඊට පස්සේ අපි මේ ක්ලිප් දෙක ගහන්න ඕනේ. ක්ලිප් මාරු වෙලා වදින්නේ සයිස් දෙකක් තියෙන්නේ. ක්ලිප් දෙක ගහගන්න. ගහගෙන අපි නැවත සීට් එක තිබෙන විදිහට සවි කරගමු. මේ ක්ලිප් දෙක මතක් කරලා ගහන්න. ක්ලිප් දෙක අනිවාර්යෙන් ඕනේ. ක්ලිප් දෙක මතක් කරලා ගහන්න. ක්ලිප් නොදා යවන්න එපා. මේ කව එක තියෙන සේෆ්ටි එකට ඒ කව එකත් නැවත සවි කරන්න ඒ විදිහටම. හරි දැන් අපි ඒ වැඩ ටික ඉවරයි. අපි දැන් නැවත වාහනේ ස්ටාර්ට් කරලා බලමු කොහොමද අපේ ප්‍රෝග්‍රෑමර් එකේ ප්‍රෝග්‍රෑම් කරපු එකේ තත්ත්වය කොහොමද කියලා. දැන් අපි වාහනේ ස්ටාර්ට් කරලා බලමු. හරි වාහනේ ස්ටාර්ට් වුණා. දැන් බලන්න ඒ ඔෆ් එක දැන් බ්ලින්ක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් කරපු එක සාර්ථකයි. අපි ස්කෑන් කරලත් බලමු මොනවා හරි error එකක් අරන් තියෙනවද කියලායි. හරි දැන් වාහනේ ස්කෑන් වෙනවා. අපි බලමු මොනවා හරි නැවත errors මොනවා හරි ගන්නවද කියලා. කලින් මේ error එක තිබුණේ BMU කියන එකේ. හරි වාහනේ ස්කෑන් වෙලා ඉවරයි. errors මොකුත් නැහැ. හරි අපේ වැඩේ සාර්ථකයි. Beyond Auto YouTube channel එක බලපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.